Hi guys, කොහොමද හැමෝටම? ඉතින් අන්න මේක තමයි මගේ YouTube channel එකකින් ඔයගලන්ට ගේන ෆස්ට්ම වීඩියෝ එක. ඉතින් මේ වීඩියෝ එකේ ඉන්ක්ලූඩ් වෙන්නේ අපේ family trip එකක් ගියා. ඒක ඇත්තටම අපි සාමාන්‍යයෙන් යනවා එහෙම. ඒ කියන්නේ family trip එකක් අනිවාර්යයෙන්ම යනවා. but අපේ cousins ලා එතකොට ගොඩක් ඒගොල්ලොන් හිටියේ ඇත්තටම ඔසී වල. ඒ නිසා ඇත්තටම යාළුව මිස් වුණා අපිට. ඒ නිසා යාළුවා නැතුව අපි ගියේ නැහැ. So this time hopefully we get together and planned it and we went. Actually අපි පළවෙනියටම ගියේ අරලිය resort එකට. අපි මං හිතන විදිහට අපි booking දැම්මා මාර්ච් වල. මොකද නැත්නම් ඉක්මනට book වෙන නිසා. ඉතින් මේ තියෙන අරලිය resort එකේ මම ගත්ත පොඩි short video clips ටිකක්. ඉතින් ඇත්තටම මාරම ලස්සනයි. greenery vibe එකක් තියෙනවා. මාරම calm. ගොඩක් birds ලා එතකොට ඒ වගේ අර මාරම calm peaceful environment එකක්. ඉතින් මේක මම ගොඩාක්ම recommend කරනවා for the honeymoon couples and also if you wanna like ඔයාලා මාර ස්ට්‍රෙස් වෙලා නම් work time එකත් එක්ක work life එකත් එක්ක මාරට busy වෙලා ඉන්න කෙනෙක් නම් I suggest you to go for this resort because the environment is so peaceful and calm. Like ඒක ඔයගොල්ලෝ ගිහිල්ලාම තමයි බලන්න ඕනි මාරම calm vibe environment එකක්. ඉතින් මාරම ලස්සනයි interior එක උනත් එහෙමයි. ඉතින් ඊට පස්සේ අපි ටිකක් වෙලා rooms වලට ගිහලා rest කරලා අපි කාලා එහෙම අපි lunch වලට නෙමෙයි අපි dinner වලට තමයි booking එක දාලා තිබ්බේ. හැබැයි අපි lunch එක අරගෙන ආවා. ඊට පස්සේ swimming pool ගිහිල්ලා ඉතින් මේ තියෙන මම රාට dinner වලට අපි shorts අඳන් යමු. කියන්නේ ගොඩක්ම පහසු casual විදිහට යන්න කියලා තමයි අපි කතා වුනේ. So ඒ නිසා අපි මේ විදිහට shorts අඳගත්තා. ඔය මම ready වෙන පොඩි කොටසක්. ඊට පස්සේ උදේම අපි plan කරා අපි සීගිරිය යනවා කියලා. ඉතින් මේ තියෙන්නේ අපි අතරම නැගිට්ටේ මං හිතන්නේ 4 am in the morning. ඊට පස්සේ අපි ගිහලා ඔය විතර Lion Rock එකේ පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. හොඳටම හුළඟ ළමයි මාරම හුළඟක් තිබ්බේ. ඉතින් කොහොම හරි මම තමයි අතරම පළවෙනියටම උඩට ගියේ. ඔය මම ගිහිල්ලා මහන්සි අරලා පොඩ්ඩක් අර මම ඒක විඳිනවා. ඒ කියන්නේ ඒ ෆීලිං එක මාරම ෂෝක්. සන්රයිස් එක බලනවමයි කියලා හිතාගෙන තමයි මම උඩට නැග්ගි. කොහොම හරි අපිට පහළ එන්ට්‍රන්ස් එකේදී ටිකට්ස් ගන්නත් ලේට් වුණා. පොඩි ප්‍රශ්න කීපයක් නිසා but හැබැයි okay hopefully ඔන්න ආයෙ බහිනවා දැන් ඔය. ඉතින් මාරම ලස්සනයි. මම ඔය වගේ ටයිම් එක ඇත්තටම ගියපු පළවෙනි පාර ඔය. මොකද මම හිතන්නේ සීටියේ යන මේ තුන්වෙනි පාර මම මතක විදිහට. ඊටු ටයිම්ස් එකේ මම ඇත්තටම ස්කූල් එකේ අපේ යාළුවෝ ටිකකුයි තමයි ගිහිල්ලා තිබ්බේ. ඉතින් මම මේක මාරම විදිහට enjoy කරා. මම ගොඩක් videos ගත්තා. So I was very happy. ඉතින් ඔය දෙන මම චුට්ටක් දුවගෙන ගියා. ඊට පස්සේ like මම ඒක මාර විදිහට වින්දා ඒ feeling එක. So වැඩි rush එකක් තිබුණෙත් නැහැ. tourist ලා ගොඩක් හිටියා මේ දවසේ. locals ලා හිටියේ මං හිතන්නේ ගොඩාක් අඩුවෙන්. ඉතින් අපි ආයෙ පහලට බහැලා එනකොට තමයි චුට්ටක් කට්ටිය වැඩි වුණේ. මොකද අපි නගින්න ගත්තේ මං හිතන්නේ 6 am වගේ වෙද්දි. මොකද මම 48 minutes වලින් වගේ නැග්ගා. ඉතින් මේ මම උගාබේ අපි දැම්මා 5 star hotel එකක් පාසිකුඩා. ඉතින් ඒකේ මේ චුටි room tour එකක් කරන ගමන් අපේ අපච්චිත් ඉන්නවා ඔන්න වීඩියෝ එකේ පැත්තකින්. මං ගා චුට්ටක් අයින් එන මම ලස්සනට වීඩියෝ ක්ලිප් එකක් ගන්න යන්නේ. So ඒ නිසා යා අයින් වෙනවා ඉතින්. ඔන්න ඔය විදිහට තමයි ඉන්ටීරියර් එක තිබේ. හරිම ක්ලීන්. අරලේ resort එකත් ගොඩක් හොඳයි. ඒක 4 star hotel එකක්. but උගාබේ මං හිතන්නේ මේ අපි එන තුන්වෙනි පාර මම මතක විදිහට අපේ cousins ලා එන පස්වෙනි පාර මම මතක විදිහට. ඉතින් එයාලා මැරි කරාට පස්සෙත් ආවා. ඒ දවස් ටික අපිට එන්න බැරි වුණා. මොකද work life එකත් එක්ක busy වෙලා හිටපු නිසා. So this is the washroom. bath tubs එතකොට අවශ්‍ය ඔක්කොම දේවල්. ඒ කියන්නේ toothbrush එකේ ඉඳන් towels එතකොට hand cream body lotions හැමදේම මෙතන include වෙලා තිනවා. I really recommend this hotel for you guys. අපි ගත්තේ කොමාරි beach එක ළඟම තියෙන suite දෙකක්. නොයි විදිහට තමයි එළිය වටපිටාව තියෙන environment එක. මෙතනත් මාරම vibe අර greenery vibe එකක ඉඳලා මෙතනට ආපුවාම තනිකරම sea එක එතකොට මේ කියන්නේ
මාරම ඇස් දෙකට මාරම සනීපයි. ඒක මට කියන්න තේරෙන්නේ නැහැ, but I really recommend. ඊට පස්සේ අපි ගියා night dinner එක ගන්න. ඊට පස්සේ dinner එකෙන් පස්සේ අපිට චූටි piano playing music එකක් තිබුණා. ඉතින් ඒකත් මම රෙකෝඩ් කරගත්තා. මම මාර ආසයි vibe එකට. ඉතින් ඒ නිසා මම පැත්තකටලා චුට්ටක් අහගෙන හිටියා. ඒක මම මාර විදිහටම enjoy කරා. So ඊළඟ දවසේ උදේම මම නැගිටලා කෙලින්ම ගියා beach එකට sunrise එක බලන්න. ඉතින් මේ තමයි කල්කුඩා පාසිකුඩා beach එකේ මම කැප්චර් කරගත්ත sunrise එක. ඊට පස්සේ එතන චුටි බබාලට පදින්න උන්චිල්ලාවක් තිබ්බ ළමයි ඒක below 12 edges කියලා 12 edge කියලා තිබ්බේ. ඒනට ඉතින් මම පැත්තා එක කොහොම හරි. So නොම තමයි එදා දවස් ගෙවුනේ. ඊට පස්සේ අපි චුට්ටක් දවල් වෙලා ආයෙ ගියා ෆොටෝස් ටිකක් ගන්න, ෆොටෝස් වීඩියෝස් ටිකක් ගන්න. අපි කට්ටියම ෆැමිලි ෆොටෝ එකක් ගන්න ගියා. ඉතින් මෙතන ඔන්න අපේ අක්කිත් ඉන්නවා. මං හිතන්නේ ඔන්න හායි කියන්නේ වීඩියෝ එකට ඔන්න ඉන්නවා. ඒ මගේ කසින් කෙනෙක්. ඉතින් ඔය විදිහට තමයි ඉතින් මේ vlog එක ඉවර වෙන්නේ. ඉතින් thank you so much. ඔයගොල්ලෝ ඉවර වෙනකම් බලුවට subscribe කරන්න, like කරන්න, comment එකක් දාගෙන යන්න. Bye guys.